හරි විදිහට ව්‍යාපාරයක් කරන්නේ කොහොමද? ව්‍යාපාරයකට හරි විදිහට පිවිසෙන්නේ කොහොමද? කොහොමද ඔබේ ව්‍යාපාරය ගොඩනගා ගන්නේ? ඒක දියුණුව කරා අරගෙන යන්නේ මොන වගේ දේවල්ද අඩුපාඩුද අපි නිවැරදි කරගන්න ඕන? මේ ආදී වශයෙන් අපි බොහෝ දේවල් කියලා දෙනවා කියලා ඔබට පොරොන්දුවක් වුණානේ. ඉතින් පළවෙනි වැඩසටහන ඔබ ශ්‍රවණය කරපු කෙනෙක් නම් ඒ මග අපි මුලින්ම හඳුන්වලා දුන්නා. ඒ කියන්නේ තමන්ම හඳුනගන්නේ කොහොමද? තමන්ගේ තියෙන ශක්තිතාවයන් මොනවාද? තමන්ගේ තියෙන හැකියාවන්, දක්ෂතාවයන් මොනවාද? මොන වගේ ශක්තියින්ද තමන් තුළ තියෙන ව්‍යාපාරයකට මේ සියල්ලක් පිළිබඳව අපි කලින් වැඩසටහනක සාකච්ඡා කළා. අද එහි දෙවන වැඩසටහන විදිහට තමයි මේ කතා බහ ඔබ වෙනුවෙන් අපි රැගෙන ඉන්නට හිතුවේ. අද දවසේදීත් අපි බොහෝ දේ ඔබට කියලා දෙන්න සූදානම්, විශේෂයෙන්ම ව්‍යාපාරයක් ආරම්භ කරන්නට කැමැත්තෙන් ඉන්න ඔබ වෙනුවෙන්ම. ඉතින් මේ කතා බහට අද දවසේදීත් අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ මානව සම්පත් ඒ වගේම ව්‍යාපාර සංවර්ධන සහ කළමනාකරණය පිළිබඳ ප්‍රවීණ උපදේශක වී.කේ. ජයවර්ධන මහතා. අයිබෝන් තෙරේසා. පළවෙනි වැඩසටහන මම හිතන්නේ කවුරු හරි අහනවා නම් අද වැඩසටහන ශ්‍රවණය කළා පළවෙනි වැඩසටහන ශ්‍රවණය කරන්න. එතකොට අපි තව වැඩසටහනක් හෝ දෙකකින් මම හිතන්නේ සම්පූර්ණ ශ්‍රවණය කළාට පස්සේ ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි කොහොමද මේ ව්‍යාපාරය පටන් ගන්නව නම් හෝ තියෙන ව්‍යාපාරයක් දියුණු කරගන්නේ කොහොමද. මොකද අත්දැකීමක් ඇතුවන කියන්නේ ව්‍යාපාර දියුණු කරලානේ කියන්නේ වැටිච්ච ව්‍යාපාර වලට අත දීලානේ කියන්නේ. ඒ නිසා අපි ලක්විරු ගුවන්විදුලියට විශේෂයෙන් මගේ පුදුම ආදරයක් තියෙන ආදරය ඒක ඔයගොල්ලෝ විසින් දිනාගත්ත දෙයක් සහ මේ රටට කරන නිර්ව්‍යාජ අවංක අපේ ස්වාමීන් වහන්සේ මතක් කරන ගමන් නාලිකා ප්‍රධානී අමිලත් මතක් කරන ගමන් ඔයගොල්ලොත් මතක් කරන ගමන් ඒ කරන පුදුමාකාරයේ ආදරෙන් කරන්නේ ඒක මුදලක් නෑ එතන. මුදලක් ගෑවුන් නැත්නම් එතන දූෂණයක් නෑනේ. හරි පිරිසිදුනේ. ඒක හොඳ ආකාරයෙන් කරන නිසා ලක්විරු රේඩියෝකට විශේෂ ආදරයක් තියෙනවා. හොඳයි. එහෙනම් ඉතින් ඒ ආදරෙත් එක්කම අද අපේ ශ්‍රාවකයන් අපිව බොහොම ආදරෙන් අපිවත් වැළඳගෙන තියෙන නිසා වී.කේ. මහත්මයා අපි මුලින්ම කතා බහ පටන් ගමු. මම පොඩ්ඩක් මතක් කරන්න. පසුගිය පළවෙනි වැඩසටහනක කඩපෑ පළවෙනි වැඩසටහනේ අපි කිව්වා ඔයගොල්ලන්ගේ මානසික ශක්තිය, හිතන රටාව, ඊළඟට ඒකට වෙන සූදානම, ලෝකේ කෙනෙක් කරනව බල්ලා කොපි කිරීම නැතුව ඒ ගොඩක් දේවල් අපි කතා කරා. ඒ වගේම රටක් හැටියට දැන් මේ ගන්න ටර්නින් පොයින්ට් එක අපි කිව්වා 2025 බලාපොරොත්තු වෙන කියලා 3.9ක GDP. ඒ කියන්නේ එක පුද්ගල ආදායම වර්ධනය වෙනවා කියලා. ඒක පොසිටිව් කියලා කිව්වා. දැන්ට ඒක වීගෙන යනවා. එතකොට අද ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා අපි දැන් මේ කතා කරන්නේ විශාල ව්‍යාපාර පටන් ගන්න නෙමෙයිනේ. අපිට තියෙනවා ලාර්ජ් සෙක්ටර් එකක් තියෙනවා. SME තමයි මෙතන. ස්මෝල් මීඩියම් එන්ටර්ප්‍රයිසස් තමයි අපේ රට වෙනස් කරන්නේ. ඒතර කවුරු හරි පටන් ගන්නවනේ ස්මෝල් නැත්නම් මීඩියම් ලෙවල් එකේ තමයි පටන් ගන්න. ස්මෝල් පටන් ගත්ත කෙනෙක් දැන් මීඩියම් ලෙවල් එකට ගිහිල්ලා ඇති. පටන් ගන්න ඕන කෙනෙක් ස්මෝල් එකට එන්නේ. ඔය දෙක තමයි ලංකාවේ කොඳුනාරතිය. ඒතර ඕකෙන් ඔයගොල්ලන්ට තියෙන ශක්තිය තමයි 52% අර GDP එකට. දල්දෙස නිෂ්පාදනයේ 52% දායක වෙන්නේ ඔය SME sector එක. ඒ කියන්නේ ඔබ ඒකට පය තිබ්බ කියලා ඔබ ෆේල් වෙන්නේ නැහැ. ඒක තමයි දෙන්න පුළුවන් ශක්තිය. මම ඔක පළවෙනි වැඩසටහනේ කිව්වා. ඒ වගේ 45%ක එම්ප්ලොයිමන්ට් එක. ඒ කියන්නේ අපේ දැන් රස්සාවල් කරන ප්‍රයිවට් සෙක්ටර් එක ගත්තොත් ටිරේෂා 45%ක් ඉන්නේ මේ ඔය SME සෙක්ටර් එකේ. 45%ක් අපි හිතමු 100ක් වැඩ කරනවා නම් ප්‍රයිවට් ක්ෂේත්‍රයේ 45 දෙනෙක් වැඩ කරන්නේ SME සෙක්ටර් එකේ. ඒ වගේම ඔය අපි කොච්චරලත් එක්ස්පෝර්ට් එකට 120ක විතර දායකත්වයක් ලබලා දෙනවා. එතකොට කවුරු හරි මේකට එන්ටර් වෙනවා කියන්නේ පල්ලෙහාට ඉස්සල වැටීමක් වෙන්නේ නැහැ. හැබැයි හැම තැනටම එන්ටර් වෙන්න ඕනේ කොහොමද? අපිට හැමෝටම විවාහ වෙන්න පුළුවන්. නමුත් කල්චර්ස් දෙකක් නේ එකතු වෙන්නේ. නමුත් ඔක සාර්ථක කරගැනීමේ ඔක තියෙනවා ක්‍රමවේද ගොඩක් පරිත්‍යාගශීලීත්වය, සැක්‍රිෆිකේෂන්, මේ වගේ ගොඩක් දේවල් හිතන පතන රටාවේ වෙන තමන්ගේ ෆ්ලෙක්සිබිලිටි එක පෞල් ජීවිතයක් ගොඩනගන්න වගේ කම්පැනියක් පටන් ගත්තත් එහෙම තත්ත්වයක් තියෙනවා. ඒතර අපි ඕක ගැන කියලා ඒක වෙන්න ඕනේ ශක්තියින් සහ තමන්ගේ මානසික හැඩගැස්ම සහ තමන්ගේ ඕමනාව ගැන අපි ගොඩක් දේවල් කතා කරලා පැහැදිලි කරනවා. දැන් අපි අද කතා කරන්න යන්නේ ව්‍යාපාරයක් පටන් ගත්ත හෝ ගන්නව නම් ටක් ගාලා හෙටනේදී පටන් ගත්ත හෝ අරගෙන දැන් තියෙනවා නම් අනුගමන යුතු ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා. මේ ක්‍රියාමාර්ග අඩු වැඩි වශයෙන් ඔබ ක්‍රියාවට ඔයගොල්ලන්ගේ ඒ ක්‍රමවේදය ව්‍යාපාරයට ඇඩප් කළේ නැත්නම් මම සමහර ඉංග්‍රීසි වචන සිංහලට ඇඩප් කළේ නැත්නම් කියන්නේ මේ හැඩ ගන්න පොඩි මට උදව් කරන්නේ. හැඩගැස්මට ලක් කළේ නැත්නම් ඒ අනුව වෙනස් වුණේ නැත්නම් අපිට ඒක බාධාවල් තියෙනවා. ඕන දෙයක විද්‍යාත්මක පසුබිමක් කියලා කියන්නේ ඒකයි. ක්‍රමානුකූලව හැදෑරීම තුළ නිරීක්ෂණ තුළින් නිගමනයන් වලට අපිට ඇවිල්ලා තමයි අපි මේවා කියන්නේ. මේවා ටෙස්ට් ඇන්ඩ් රන් අපෝ අමුතුවෙන් ටෙස්ට් කරන්න දෙයක් නෑ. දැන් ටොයෝටා වාහනයක් අපිට ටෙස්ට් ඇන්ඩ් රන් කියලා දන්නවා. ආයි චෙක් කරන එකපාරට චයිනා වලින් ආවොත් දැන් ඔය පෙරදත් ඇවිල්ලා ප්‍රශ්නේ කියනවා. ඉතින් ඒ වගේ වෙනවා. මේවා ටෙස්ට් ඇන්ඩ් රන් මට අවුරුදු 35ක බලපොරොත්තුවක් තියෙන නිසා මම කිය 35 කියන්නේ ලොකු කාලයක්.
එතකොට තවම වැදගත් දෙයක් තමයි ඊළඟ සතියේ හෝ ඊට පස්සේ සතියේ අද අපි මේක කතාව කොච්චර දුරට කාල වේලාවනෝ බලලා අපි කියනවා මොන වගේ අත ගහපු නැති කට්ටියට මොන වගේ ශේස්ත්‍ර වලටද බය නැතුව අත ගහන්න ඕන කියලාත් කියනවා. ඉතින් මේ ටික හැබැයි ලේසි නෑ නේ. ඉතින් ලේසියෙන් දෙන්නත් බෑ. වැඩසටහන් 3-4ම බලන්න. බලලා ඉඳගෙන පැත්තටලා කල්පනා කරලා බලන්න අපි කියපු දේ තමනුත් හිතලා වැඩේට අත ගහුවොත් ප්‍රශ්නය. ඒතර පළවෙනි දේ තමයි තමන් මොන හරි දෙයක් කරන්න යනවනේ තමන්ට විෂන් එකක් තියෙනවා. විෂන් එක කියන්නේ රයිට්. මම මෙතන ඉන්නේ මම මෙතනටපත් වෙනවා කියන හීනේ දකින්න ඕනේ. හීනේ කෙරවල පේන්න ඕනේ. ඔව්. එතකොට මිෂන් කියන්නේ හීනට යන්න ගන්න ක්‍රියාමාර්ගය. එතකොට දැන් මම හිතුවොත් මම පොඩි ව්‍යාපාරයක් පටන් ගන්න. හැබැයි මම පොඩි ව්‍යාපාරයක් පටන් ගන්නේ ආපහු රිවර්ස් කරන්න නෙමෙයි. මේකෙන් කොමාරි ගොඩ යන්න බලාගෙන. දැන් උගක් කට්ටිය අපි බිස්නස් එකක් දුවලා බලමුකෝ. එතරම් තියෙනවනේ සැකේ. ටෙස්ට් ඇන්ඩ් රන් දුවන්න ගියොත් අපේ ලංකාවේ හුඟක් වෙලාවට මම දැකලා තියෙන දෙයක් තමයි අපි අමාරුවේ වැටෙන්න පුළුවන්. නෑ අමාරු වෙන්නට වැඩි ටිරේෂයකට මම කොහොමද කියන්නේ? අපි හුඟක් කරලා පසු බැසීමේ මානසිකත්වයත් එක්කම යන මේ ලංකාවට මම කියන්නේ. දැන් උදාහරණයකට මම කොහොම හරි මොන හරි මගේ දෙයක් කරනවා කියලා කුඹුරට බහිනවා මෙයා කරන්න වගේ අස්සද්දල තමයි එළියට එන්න කිව්වොත් වැස්ස ප්‍රශ්නකුත් නෑ අර මම මානසික තත්ත්වය ආයි කියන්නේ. ඒ උමනාව තියෙන්න ඕනේ. එතකොට එහෙම වුණ කෙනෙකුට තමයි අර විෂන් එක මැවෙන්නේ. අපි පොඩ්ඩක් try කරලා බලමු. බැරි වුණත් ඉතින් ප්‍රශ්නයක් නෑනේ. බැරි වුණත් ප්‍රශ්නයක් නෑනේ කියනකොටම තියෙන doubtfulness එකක් නෙමෙයි. ඒක නිකන් හිත හදාගන්න කියලා අනිත් කවුරු හරි සනසන්න කියන්නේ. ඔව්. ඒකට විරුද්ධ වෙන කට්ටියට හරි ඒකට සැක තියෙන කට්ටියට ඔයා සනසන්නේ කොට ඔගේ හිත ඇතුලේ තියෙන්න ඕනේ. හැංගිච්ච දේ මම අතාරින්නේ නෑ. අපේ සාමාන්‍ය වචන මේ ගේම් එක මම අතාරින්නේ නෑ. දැන් අලුතෙන් තරු ළමයි කියන කොහොම හරි මැච් එකක් ගහනවා. ඔකනේ වචන නේ. ඈ එතකොට ඒක ඇඟේ තියලා අර අපි බලමුකෝ මේකේ පාඩුවක් වෙන්නේ නැහැ කියලා කාට හරි අර Tamanට පොඩ්ඩක් සපෝට් නැති කට්ටියට ඒක කිව්වට කමන්න බෑ. යටි හිතේ මේ පැලේ දරුණුවට විෂන් එක රෝපණය වෙන්න ඕනේ. ඒකට අර කැක්කුම කියන වචනේත් ආවට පස්සේ අර මිෂන් එකට ක්‍රියාත්මක වෙන්න. හරි එකත් ආව කියන්න. ඔව්. ඊට පස්සේ වැඩි වන්දේ තමයි තමන් කරන්න යන දේ පිළිබඳ මාකට් රිසර්ච් එකක් නම් කරන්න ඕනේ. ඉස්සර වගේ මාකට් රිසර්ච් නොකර කරන්න බෑ. අපිට තියෙන්නේ ග්ලෝබල් ගම්මානයක්. විශ්ව ගම්මානයක්. ඔව්. ඔයාගේ බඩුවක් මිල රුපියල් 100 නම් අපිට අනිත් තැන් ඔක්කොගේම ප්‍රයිස් එක බලන්න යන මිනිත්තු කීයද? තප්පර ගානක්. ටක් ගාලා ගහපු ගමන් ට්‍රුස් ගාලා වෙන්න. දැන් chat DPG තියෙනවා. පටස් ගාලා ඉන්ෆර්මේෂන් එක දෙන්න. Google එකේ ගිහලා lens එකට දාලා මේක කොහෙද අඩුවට තියෙන්නේ කිව්වම මේ විස්තරය දෙනවා. ඉතින් ඒ වගේ කාල වේලාවක මාකට් රිසර්ච් එක නොකර බිස්නස් එකකට බහින්න එපා. හැබැයි දැන් වීකේ මහත්මයා ඉස්සර නම් එහෙම ප්‍රශ්නයක් නෑ නේද? දැන් ඒ කියන්නේ වෙළඳපොළ හැදීගෙන එන කාලය ඇතුලේ. ඔව් දැන් උදාහරණයකට වෙළඳපොළ හැදීගෙන එන කාලේ ඔබ තේරුම් ගන්න වෙළඳපොළක් හැදීගෙන එනකොට වෙනම කලාවක් තියෙනවා. අපිට දැන් අමුතුවෙන් වෙළඳපොළක් හදනවා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. අලුත් නිර්මාණයක් බිහි කරන්න පුළුවන්. අලුත් වෙනසක් අපිට බිහි කරන්න පුළුවන්. අලුත් සර්විස් එකක් දෙන්න පුළුවන්. අලුත් කොටිම කියනනම් කොස්ට් එක අඩුවේ යමක් නිර්මාණය කරන්න ඕක පුළුවන්. හැබැයි එකම දේ අර තියෙනවා නම් ඒක වෙළඳපොලේ පවතිනවා නම් ඒක කොහොමද මෙයා කරන්නේ කියලා. මේ මාකට් රිසර්ච් එකෙන් දෙකක් එනවා. තමන් හිට ගන්න ඕනේ තැන කොහෙද? තමන් වෙනස් වෙන්න ඕනේ තැන කොහෙද කියන කේනවනේ. දැන් උදාහරණයකට අපි ගමු බොහොම සිම්පල් උදාහරණයක් අපි තුමු ගොටුකල මේ බොහොම පරිදිල ගන්න එපා ගොටුකල වවන මහත්තුරු මේ ඕක අකුම් වවන මහත්තුරු පරිදිල ගන්න එපා අපි කනවා අපි හරි ආසයි. ඒකෙදි ගොටුකලේ හැදෙන්නේ මේ පසේ. 100% ෂුවර් හැදෙනවා කියලා. ඔව් ඔව්. දෙවෙනි එක අපි දන්නවා ඒ කාලේට ගොටුකොළ ටික කපා ගන්නත් පුළුවන් කියලා අපි දන්නවා. ගොටුකොළ ටික මිටි කරන්න පුළුවන් කියලාත් අපි දන්නවා. කොච්චර හොඳට හැදුනත් කොච්චර හොඳට මිටි කළත් ඒකට ගිය වියදම අපිට කස්ටමර්ට විකිණීම තුලින් ලාභයක් අපි නිර්මාණය කරගන්න ගියසරේ මම කිව්වනේ වතුර බෝතලෙට වෙච්ච දේ මූඩියට කොස්ට් නොකර. ඔව්. එතකොට මාකට් එකේ සාමාන්‍යයෙන් ගොටුකොළ මිටියක් කීයද මම නම් දන්නේ ඇත්තටම ටෙරේසර් දන්නවද දන්නේ අම්මනේ දන්නේ අම්මගෙන් තමයි අහගන්නේ. එතකොට ඔබට මාකට් දෙකක් තියෙනවා. ඔබ මිනිස්සුන් ගොටුකොළ සොයාගෙන එන තැනට ඒක දෙනවද? නැත්නම් ඔබගේ ගොටුකොළ මිටිය මිනිස්සුන් සොයාගෙන යනවද? එතකොට මට දැන් ගොටුකොළ මිටිය හොයාගෙන ඉන්න මිනිස්සුන්ට කරන්න ගියොත් මාකට් එකේ ලොකුම කම්පිටිෂන් එකක් තියෙනවා. මට 750ක් රුපියලක් තමයි වැඩි බලාවේ. හැබැයි ගොටුකොළ මිටිය හොයාගෙන ඉන්න මිනිස්සයාගේ කාල වේලාව ඉතුරු කිරීම තුළ මට ළඟට යන්න පුළුවන් නම් මට වෙනම මාකට් එකක් හදාගන්න පුළුවන්. මම මේක කියන්නේ මේ මට තිබිච්ච පොඩි අත්දැකීමක්. මේ මගේ ගේ ළඟට එනවා මිනිස්සෙක් මේ මුලදී ආවේ බොහොම පොඩි දැන් මේ මිනිස්සයා ලොකුවට කරගෙන යනවා. ඒ මිනිස්සයා අතන මිටි දෙයක් හිතන මිටි
ඔක්කොම ගන්න ඔය මනුස්සයා වැස්සේ කියලා නෑ වෙලාවට ඇවිල්ලා හරියටම 7:35ට බෙල්ලෙක් ගහන නෝන උයන වෙලාවට ටක් ගාලා මෙන්න දෙන්න කියලා දූල්ල දීලා ගියා. මම මේ කියන්නේ ඒතර ඒක වෙනම තින්කින් රටාවක්. එයා ගොටුකල හදපුවද එක්කෙනා කොස් ගේනවා, තරය ගේනවා, මේවා ගේනවා ගොඩක් දේවල් ගස්ලා ඔක්කොම අර පෙට්ටිය දාගෙන ගේනවා. මම මේවා කියන්නේ මේ වැරදියට ගන්න නෙමෙයි මම මේ කියන්නේ බොහොම මම හරි සිම්පලි මේක කියන්නේ එතකොට මේක ලොකුවට ඇප්ලයි කරගන්න ලේසි. ඔබ විශ්වාස කරනවද ඔබ මේ ළඟදී දැන් ඔබ මාළු ගන්න අපි අනිවාර්යෙන් මාකට් එකට යනවානේ. මේ මස් මාළු කන එක ගැන නෙමෙයි කතා කරන්නේ concept එක. මේ බෞද්ධ නාලිකාවක අපි නමුත් එක මිනිස්සේ 3 wheel එකක එනවා මිනිස්සයා පිටිපස්සේ තනිකර තියෙන්නේ මේ ෆ්‍රිජ් එක වගේ මාළු ටික දාලා තිනවා. දාලා අර කපන ලෑලි දාලා තියෙනවා. මනුස්සයා කෙලින්ම ආපු ගමන් නෝනට කොච්චර වුණද කියලා කිරුවා. එතනම කපලා ඒ මනුස්සයාගේ අර රොඩු පොඩු ටික පැත්තකට දාන බාල්දියකොත් තියලා කපලා එවලෙම හදලා දෙනවා. එතකොට ඉස්සර ඉතින් ওই මාළු කපලා පෙට්ටි වල දාගෙන මිනිස්සු ගියා තමයි උනාට නිකන් කිරලා දෙනෝනේ අපි කපා ගන්න ඕනේ අනම්මන. ඒ මනුස්සයා කොයි විදිහට කපන්න ඕනේ කොහොමද කරන්න ඕනේ කියලා සියලුම දේවල් අහක් කළා. පිළිවෙලට ඒක පිරිසිදුව මෙයා කළා දෙනවා. දැන් අපි ඕක කරන්න යන්න ඕනේ නෑනේ මේ මාකට් එකට. දැන් මේ කියන්නේ අත ළඟට ගෙනත් දෙනවා. මම මේ කියන්නේ මිනිස්සු නිකන් ක්‍රියේටිව් විදිහට හිතවිලි. හැබැයි මේ මිනිස්සු මොකක් හරි මාකට් රිසර්ච් එකක් කළා තමයි එහෙම කරන්නේ ඇත්තේ. පොඩි වෙනසක් මේ මිනිස්සු කරන්නේ. දැන් ඒ වෙනස කිරීම තුළ මාකට් රිසර්ච් එකක් කරලා බලන්න ඕනේ මම මේ මගේ ප්‍රොඩක්ට් එක හෝ මගේ නිෂ්පාදනය හෝ මගේ දේ මාකට් එකේ කල්පවතින තත්ත්වයකට කොහොමද කරන්නේ. අපි පටන් ගත්ත ගමන් අඩුවට දුන්නා කියන්නකො. ඒත් අපි රැඳෙන්නේ නැහැ. වැඩිට දුන්නත් රැඳෙන්නේ නැහැ. දීර්ඝ කාලීනව රැඳෙන විදිහට. තවලට මුල් කාලේ 5ක් වෙන්න පුළුවන්. මම හිතන්නේ අන්න ඒ කාරණාව හරි වැදගත් මේ වීකේ මහත්තයා. දැන් ගොඩක් වෙලාවට කෙනෙක් ව්‍යාපාරයක් කරද්දී හිතන දේ තමයි එක්ක මම මේක අඩුවට දීලා බලනවා. එතකොට මට කස්ටමර් බේස් එකක් හැදෙනවා. ඊට පස්සේ මම මේක වැඩි කරගන්න. එහෙම නැත්නම් තවත් සමහර අය කරනවා මුලින්ම පටන් ගන්න තැනම කරන්නේ මේක නිකන් වැඩිපුර දීලා බලනවා. එතකොටත් මේක ඒක කරන්න බෑ. ලංකාවේ ඒකයි මම කියන්නේ ඔය මාකට් රිසර්ච් එක කියන එක වැරදියන්නේ කරන්නේ. මාකට් රිසර්ච් එක හරියට ගත්තට පස්සේ දැන් උදාහරණයකට ඔබ දන්නවා දැන් ඊයේ පෙරේදා එක සමාගමක් තීරණය කරලා තියෙනවා සුපිරිම් බැලන්ස් එක 100ක් හරියට. කිව්වට කමන්නේ ඔය හෙලි සමාගම මං හිතන්නේ තීරණය කරලා තියෙනවා සුමාකට් 100ක් විතර. ඒක තමයි නිවුස් වල ගියා එහෙම. නිවැරදි කිරීමට යටත් 100ක් කියලා කිව්වේ. ඉතින් ලොකු මාකට් රිසර්ච් එකක් කරන්න නැතිනේ. එතකොට ඒගොල්ලෝ රිසර්ච් එකෙන් දැනගන්න නැති. දැන් උදාහරණයකට මම මේක තැනකට ගියා මම ව්‍යාපාරික වශයෙන් ඉන්න එක ප්‍රදේශයකට. එයා කිව්වා කස්ටමර්ස්ලා අඩුයි කියලා මම ඇහුවා මේකේ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව කීයද? ඔව්. ඉතින් ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව කිව්වා. එලකට මම ඇහුවා ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව කියන්නේ 18ට වැඩිනේ. 18 අඩුත් ඔයගොල්ලෝ ගාවට එනවනේ. ඒ ඔක්කොම ගත්තා. ඔයාලට කොච්චර දවසකට එනවද? මාසෙකට වැඩි කරලා ඇහුවා අර ඡන්දදායකයින්ගෙන් බලන්න වගේ. එයාගේ ගාන 0.002යි. මං කෝ අඩු ගන්න 100ට එකක්වත් ඔයා හොයි ගන්න හිතලවත් නැහැ. වගේ තියෙන 0.0.86යි. ඒ කියන්නේ ඔයා තව අර බිඳුවක් නැති කරගෙන මේ බිඳුවක් නැති කරගෙන තමයි එකට එන්න ඕනේ. එයාට S2 කරුණ එතෙන්දී. ඉතින් තේරුණා එහෙනම් අපි මිනිස්සු අපි දන්න ප්‍රමාණය හෝ අපි අතර ප්‍රසිද්ධිය හෝ අපි කරන මාකටිං එකේ අවුලක් හරි එහෙම නැත්නම් ජනතාවට අපි පිළිබඳ දැනුම ගිහිල්ලා නැහැනේ. මම මේ කතා කරන්නේ මාකට් රිසර්ච් කියන සබ්ජෙක්ට් එක. මාකට් එක රිසර්ච් කරනවා කියලා අවංක රිසර්ච් එක. දැන් අපි රිසර්ච් කරන්නේ කොහොමද දන්නවද යන්නේ? මේ වැඩේ නියමයි. අපි ගිහිල්ලා හොයාගන්නේම අපිට පොසිටිව්ස් ටික විතරයි. අපි සතුටු වෙන ටික තමයි සතුටු ටික හොයාගෙන ඇවිල්ලා කියනවා. හැබැයි අපි අවංකව මාකට් රිසර්ච් එක කරන්න. නිවැරදි විග්‍රහයක යෙදෙන්න ඕනේ. මාර වැඩේ දැන් බලද්දි මේක මෙහෙම දෙයක් තියෙනවා. අතන මෙහෙම දෙයක් තියෙනවා. මෙතන මෙහෙම දෙයක් තියෙනවා. මේවා කට්ටිය ඉදලා ඉන්න. දැන් ඔන්ලයින් බිස්නස් හැමෝම කරන්න පටන් ගන්නවා. ඔව්. Facebook page ගොඩක් හදාගෙන කරන්න පටන් ගන්නවා. වරදක් නැහැ. ඉතින් ඒක නම් කලාව ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් දැන් තමන් වෙනස් විදිහකට කොහොමද හිතන්නේ? ඕනම දෙයකට වෙනස් විදිහට හිතපු දේ තමයි වෙනසක් ඇති කරන්නේ. ඒක වෙනස් විදිහට හිතන්න මාකට් රිසර්ච් එකක් අපි කරන්න ඕනේ. ඒතර පළවෙනි කාරණේ තමයි මාකට් රිසර්ච් එකක් කරන එක තමන් ඉන්න ව්‍යාපාරය දියුණු කරන්න හෝ අලුතින් ව්‍යාපාරයක් පටන් ගන්න. හැබැයි දැන් මාකට් රිසර්ච් එක කළා තමන් හරි තැන ඉන්නේ නැත්නම් තමන්ට ඔප්ෂන් දෙකක් තියෙනවා. තමන් වෙනස් වෙන්න ඕනේ නැත්නම් වහන්න ඕනේ. වෙනස් නොවෙන්න බැරි නම් වහන එක වටිනවා. වෙන දෙයක් ගැන හිතනවා නැත්නම් පාඩු කරගන්නට වැඩි. අවංකව කියන්න ඕනේ. ඔව් ඔව්. වලට වැටිගෙන ගිහලා අන්තිමට ණය වුණොත් ඒක බලපාන්නේ වෙන විදිහකට. ඒක දෙක. තුන්වෙනි කාරණේටත් යන දෙක ටික දීර්ඝව කියන එක. ඔව්. තුන්වෙනි කාරණේ අර අපි කියනවා ෂොට් එක ටිකක් දීර්ඝව එක්ස්ප්ලেইন කරන්නට ඕනේ. මේක මං හිතන්නේ ලියාගෙන ගියත් මේ කෙනෙකුට මං හිතන්නේ සෑහෙන වටිනවා. ෂොට් එක කියලා කියන්නේ මේක අද ලෝකේ මේ මැනේජ්මන්ට් තියරි එක නැතුව කිසිම දෙයක් කරන්න බෑ තෙරේසා. ඔව්. දැන් ওই ෂොට් එක කියන එකට මම මුගක් වෙලාවට ට්‍රේනින් වල පාවිච්චි කරන වචනයක් තමයි ෂදුවත කියලා. එතකොට ඔය ෂොට් කියන්නේ S අකුරෙන් කියනවා ස්ට්‍රෙන්ත්.
සිංහල භාෂාවෙන් ශක්තිය. W වලින් කියනවා දැන් මම මේක රේඩියෝ එක නිසා කියන්නේ YouTube එකේ නමක පැහැදිලි. weakness. සිංහලෙන් කියනවා දුර්වලතා. O වලින් කියනවා opportunities. ඒ කියන්නේ සිංහලෙන් කියනවා අවස්ථා. T වලින් කියනවා threats. සිංහලෙන් කියනවා තර්ජන. මොන දේ කරන්න කියත්. හරි. අපි සොට් එක දැනගෙන ඉන්නවා. මොකද මම මේක කියන්නේ අපේ කට්ටිය මට එච්චරට මේ ගැන ෆ්‍රස්ට්‍රේෂන් එකක් තියෙනවා. එහෙම ඒකයි මට එහෙම කියවෙන්නේ. අපි කවදාක්වත් ස්ට්‍රෙන්ත් ගැන කතා කරන ඔපචුනිටිස් ගැන කතා කරනවා පමණයි. අපි කවදාවත් අපේ වීක්නස් එක ඇඩ්‍රස් කරන්නේ නැහැ. අපිට තියෙන තර්ජන එක ඇඩ්‍රස් කරන්නේ නැහැ. තමන් වැඩක් කරන්න යනකොට තමන්ට තියෙන ස්ට්‍රෙන්ත් එක දැනගන්න ඕනේ. එතකොට ඒ ස්ට්‍රෙන්ත් එකයි වීක්නස් එකයි ඔපචුනිටි එකයි ත්‍රෙට් කියන එකයි ගත්තාම පළවෙනි අකුරු තමයි සොට්ටුනේ. අර පැත්තෙන් ශක්තියින් දුර්වලතා අවස්ථා සහ තර්ජන කියන එක තමයි ෂඩුවත. ඒතර ඔබට ඕන නම් සිංහලෙන් ෂඩුවත කරන්න ඉංග්‍රීසි දන්නවනම් ඔබ ඕන සොට් කරගන්න. හැබැයි මොනවා හරි දෙයක් කරන්න ගියාම ව්‍යාපාරයක් හැට තමන්ට තියෙන ස්ට්‍රෙන්ත් මොනවද? ෆයිනෑන්ෂියලි ස්ට්‍රෙන්ත් එක තියෙනවා. අමුද්‍රව්‍ය වල ස්ට්‍රෙන්ත් එක තියෙනවා. ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එකේ ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා. නැත්තම් කවුරු හරි උදව් කරන්න ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා. තමන්ට පාර්ට්නර්ෂිප් එකක් ආවොත් ඒකේ ස්ට්‍රෙන්ත් එකක් තියෙනවා. මේ ස්ට්‍රෙන්ත්ස් ටික හොඳට ඇනලයිස් කරගන්න ඕනේ තමන්ට තියෙනවද? අපි ඔක කොමාරි ස්ට්‍රෙන්ත් දැන් ඔක්කොම වැඩ කිය මට කරන්න පුළුවන් කියලා හිතේ හයිය තියෙනවා. ඒකත් ස්ට්‍රෙන්ත් එකක් තමයි. හැබැයි හිතේ හයිය තිබුණා කියලා ඕන කෙනෙක් හිතනවා මෙයාගේ හිත බිඳවන්න පුළුවන් නම් තප්පරෙන්. ඔය ඔක්කොම ඉවරයි. ඒක තමයි දුර්වලතාවය. එතකොට දැන් දුර්වලතාවයට ආපුවම අපිට පේනවා මොකද්ද තියෙන දුර්වලතාවය. මේ අඩුපාඩු මගේ තියෙනවා. මේ අඩුපාඩු ව්‍යාපාරය තුල තියෙනවා. මේ අඩුපාඩු ඒකේ තියෙන මාකට් එක තුල තියෙනවා. ඒ අඩුපාඩු මම දන්නේ නැහැ මොකද්ද කියලා. ඒකයි මම මේ අඩුපාඩු කියන්නේ මට උදාහරණයකට ගන්න නැති නිසා කවුරු හරි මට අපිට ලියලා එවුවොත් හරි මොනවා හරි කළොත් අපිට එක්ස්ප්ලেইন කරලා දෙන්නට පුළුවන්. ඕනනම් අපිට එක වැඩසටහනක් ඒගොල්ලන්ගේ ආපු ප්‍රශ්න ඔන්නම් එවුවොත් අපිට ඕනනම් ඒවට උත්තර දෙන්න සාකච්ඡා කරලා එක වැඩසටහනක අපිට උත්තර දෙන්න පුළුවන්. එතකොට මේ වීක්නසස් කියන එක අපි අයිඩෙන්ටිෆයි කරගන්නවා. දැන් මම මේක අනිත් එකත් එක්ස්ප්ලেইন කරලම කියන්නම්. දැන් ඊළඟට ඔපචුනිටිස්. දැන් ඔපචුනිටිස් කියන එක අපිට මගේ මේ ව්‍යාපාරේ ළඟා කරන්න පුළුවන් අවස්ථා. ලෝකේ කොයි දේවල් සමාජයේ සහ පවුලේ වටපිටාවේ ගමේ නගරේ මෙන්න මේ ඔපචුනිටි එක තියෙනවා. මට මේ ඔපචුනිටි එක නිතරම ග්‍රැබ් කරගන්න පුළුවන්. ඒ කියන්නේ මට ළඟා කරගන්න සහ ඒක ඇදලා ගන්න පුළුවන්. දැන් අපි 100% දන්නවනේ මේකේ අපිට වතුර බොන්න පුළුවන් කියලා. අපි පොළොව හැරුවොත් වතුර එනවා. ඔව්. ඒක අපේ ඔපචුනිටි එකක් නේ. දැන් ඩුබායි වලට ගියොත් ඒක ඔපචුනිටි එකක් නෙමෙයි. ඔව්. ඒක වීක්නස් එකක්. ඒ රටේ එහෙම වතුර නැහැ නේ. ඒක දුර්වලතාවයක් හැට තමයි සැලකන්නේ. අපිට වැස්ස ලැබෙනවා. ඩුබායි වලට වහින්නේ නැහැ. ඒතර ඒගොල්ලන්ට ඒක ගන්න එක්ක තර්ජනයක් හෝ වීක්නස් එකක්. අපිට ලොකු ඔපචුනිටි එකක් මේ වහින එක. කියන්නේ වතුර කියන එක අපිට වටිනාකමක් නැහැ. අපි කොච්චර රාශි කරනවද කියන්නේ. නමුත් නැති රටවල් වලට ඒක ගොඩක් වටිනවා. ඊළඟට ඉරාවුව. අපිට තිරාව්ව සමහර රටවල් වලට ඇත්තම නැහැ. ඉතින් ඉරාව්ව ලැබෙන රටෙත් විටමින් D නැති ශරීරයක් නේ අපිට තියෙන්නේ. දැන් තරුණ ළමයි අපේ ඉන්න කට්ටිය ඔබ චෙක් කළොත් ඔබට වුණත් මම කියන්නේ මම මේ කියන්නේ ඔබට එහෙම නෙමෙයි කියලා. විටමින් D අඩු වෙච්ච ගමන් මම මේ වෙන වෛද්‍ය උදාහරණ නෙමෙයි. එතකොට අපිට වෙන්නේ අපේ ශරීරය ඇතුලේ විටමින් D ඇදලා ගන්න ආතරයිටිස් වගේ කියලා කියන්නේ සන්ධි වලින් ඔක්කොම ඇදලා ගන්නවා. ශරීරේ පැවැත්මට විටමින් D ලැබෙන්නේ නැහැ. විටමින් D කියන්නේ පැය 3ක්වත් නිරාවරණය වෙන්න ඕනේ. දවසකට ඉරුවෙල්. අපි නිරාවරණය වෙන්නේ නිකන් තියෙන ඉරුවලින් ප්‍රෝජනය ගන්නේ නැහැ. අපි රස්සාවල් කරන නිසා අපිට ඊට පස්සේ විටමින් වලින් පිටින් හරි ලබා ගන්න වෙනවා. ඒ වගේ අර ඔපචුනිටි එක ලබා ගන්නේ නැහැ අපි. අවසානයේ ත්‍රෙට්ස් මොන වගේ තර්ජන අපිට එන්න පුළුවන්. දැන් ඔබ බලන්න ප්‍රවෘත්ති බලනකොට තේරෙනවා නියං කාලේ එනවා. ලොකු ව්‍යාපාර ලොකුවට වියදම් කරපුවා. මේ වගේ වැස්ස ඇවිල්ලා විනාශ වෙනවා. දැන් ඒකට මුහුණ දෙන්න මොනවද Tamanට තියෙන තර්ජන වලට මුහුණ දෙන්න තියෙන ශක්තිය. වැදගෙන වැටෙනවනේ හතර ගාතේ දාන්න. දැන් ඔකට හොඳම උදාහරණය මම හිතන්නේ වීකේ මහත්මයා කොරෝනා කාලේ අපිට කිසිම අත්දැකීමක් තිබුණේ නැහැනේ. ඒ කාල සීමාව තුළ කාටවත් ඒ ගැන හරි අවබෝධයක් තිබුණේම නැහැ. මොකක්ද ඊළඟට කරන්න ඕන ඒ පිළිබඳව කිසිම දැනුමක් තිබුණේ නැහැ. අරගෙන ඒක නම් ඉතින් අලුතෙන් ආපු දෙයක් කියලාවත් අපිට හිතා ගන්න පුළුවන්. නමුත් සමහර වෙලාවට එතන අර පිරිමැස්මයි ටිකක් ඈත කල්පනා කරලා ඉතුරු කරගත්ත දෙයින් තමයි මේ වුනේ. ඉතින් ව්‍යාපාරයක් කරනකොට මේ ෂඩුවතක් නිර්මාණය කරගන්න ඕනේ. ෂඩුවතක් හරියාකාරව නිර්මාණය කරන්න තමන්ට හිතෙනවා නම් තමන් ටිකක් බයස් කියන්නේ තමන් ටිකක් ආසයි අර හොඳ පැත්තට තමන්ගේ මනස දුවනවා නම් පැත්තක වෙන කෙනෙක් හරි දීලා කියන්න මට මේකේ මෙන්න මෙහෙම දෙයක් කළොත් ඔය තමන්ට හිතවත් කට්ටියෙක් හරි අපි වගේ උපදේශකයෝ හරි කන්සල්ටන්ට්ස්ලා හරි
ඔබලට හරි කතා කරලා මේක තියෙන මොකද දැනගත්තයි කියලා දැන් අර මම හැමදාම කියන්නේ දැනගෙන ගියොත් කතර කරන නැදගෙන ගියොත් අතරමඟ කියලා මේ සොට් එකක් කරන්න ඕනේ සොට් එක දැන් තියෙන කරන්ට් ව්‍යාපාර වලටත් අපි අවුරුද්දෙන් අවුරුද්ද සොට් එකක් කරනවා ඒ කියන්නේ මේ වෙනවට පවතින දැන් අදට පවතින ව්‍යාපාරවලට ඊළඟ අවුරුද්ද අපි සොට් එකක් කරලා බලනවා දැන් මොනවද අපිට තියෙන ස්ට්‍රෙස් දැන් අපේ වීක්නසස් මොනවද එහෙම කරන්න නැතුව මේක මේ ඇත්තටම එක විදිහකට පවතින්නේ නැහැ හොඳ උදාහරණේ දැන් ජපානයේ ගත්තොත් මම ආයේ උදාහරණයක් ගත්තේ මම පැනසොනික් සමාගමකට ගිය සැරේත් කිව්වා ගිය වෙලාවේ ඒකේ කොනොස්කි මත්සුෂි තමයි මේ ව්‍යාපාරේ පටන් ගත්තේ. එයාට කැන්සර් එකක් පාවා තිබුණා. ඔය හෝල්ඩරේ හදලා ගෙයින් ගෙට ගිහිල්ලා තමයි හෝල්ඩරේ වික්කේ. හැබැයි පළවෙනි ලෝක යුද්ධය මම හිතන්නේ 1937 ඇති වුණාට පස්සේ මට මතක හැටියට ඔය පළවෙනි දෙවන ලෝක යුද්ධය දෙකේ එකක්. එයා විෂන් එකක් හදනවා. දන්නවද පැනසොනික් සමාගම අවුරුදු කීයකද කියලා? අවුරුදු 300කට. අවුරුදු 300කට 1950ට පෙර 37 අතර අවුරුදු 300කට හදනවා. එයා දන්නවා එයා ජීවත් වෙන්නේ නැහැ. මේර එයාගේ ඊළඟ පරම්පරාව ජීවත් වෙන්නේ නැහැ. ඊළඟ පරම්පරාව ජීවත් වෙන අවුරුදු 300කට හදපු ඒ විෂන් එක තමයි තාම හුඟක් වෙලාවට ඒ ආයතනේ පාවිච්චි කරන්නේ. හැබැයි ඒ විෂන් එකට අනුකූලව ඒගොල්ලෝ කාලානුරූපීව වෙනස් වෙනවා. ඒ කාලානුරූපීව වෙනස් වෙන්නේ නැත්නම් දැන් ඔබ අරන් බලන්න මම මේ ඊයේ පෙරේද එක්කෙනෙකුට එක්ස්ප්ලেইন කළා මේ සරම ගැන. දැන් සරම ඉස්සරහට අඳින්නේ නැහැ. හරි. අපි ඒකේ ප්‍රශ්නේ සරමේ දැන් ෂෝට් එකට ගිහිල්ලා නුකක් කියලා අපි අපේ සීයලා ඇඳ සරම නෙමෙයිනේ තාත්තා ඇඳේ තාත්තා අඳින සරම නෙමෙයි මම අඳින්නේ මම දැන් පුතා ඇඳනම් පොඩ්ඩක් ඊට වැඩිය වෙනස්. කාලානුරූපීව සරම වෙනස් වෙන නිසා මිනිස්සු ඒකට ආසාවෙන් වැළඳගත්තා. දැන් ඒක හිතාගන්න බැරි විදිහට ළමයි බැරි විදිහට ෂෝට් එකට ගිහිල්ලා. එතකොට මේ தත්ත්වයේ උඩ සරමේ වරදකුත් නැහැ ෂෝට් එකේ වරදකුත් නැහැ. එතකොට දැන් සරොන් නිෂ්පාදකයටයි ෂෝට් නිෂ්පාදකයට හිතන මාර වැඩේ දැන් තරුණ කට්ටිය අපිට ඉන්නවා. ඉතින් දැන් බලන්න මම මේ බොහොම මේ පොළවේ මහ පොළවේ තියෙන පොඩි අයිටම් දෙකක් ගත්තේ. ඔව්. දැන් එතකොට මේ තත්ත්වයට අපි කොහොමද මුහුණ දෙන්නේ? ඉතින් අපි බලන්න ඕනේ මාකට් එකේදී එක්කෝ තරුණ දරුවන්ට ඒක පුරුදු කරන්න. එහෙම නැත්නම් ඒගොල්ලන්ට ගැළපෙන ආකාරයට ඒක මොඩලින් එකක් හරි කරලා ෂූට් එකක් හරි කරලා ඒක අපවසරයක් ඇඟට දෙන්න. ඒතර මාකට් එකක් හදන්න පුළුවන් ඉතින්. මම මේ කියන්නේ නිකන් out of the blues ඉතින් අරගෙන මම මේ දැන් මේ හිතන දේ මම කිව්වා. ඒතර මේ ඔක්කොම කරන්න පුළුවන් ගන්නේ අර ෂොට් එකක් කරන කෙනෙකුට තමයි. ඔපචුනිටි එකක් තියෙනවද? දැන් ඔය සමහර කරන්න ගියාම හොඳට පේනවා ඔබ දන්නේ නැහැ ඔබට තියෙන මාකට් එක. දැන් උදාහරණයකට ඔයෙන් ගෙයින් ගෙට විකුණන කට්ටිය දන්නේ නැහැ කොච්චර ඡන්ද පදනමක් තියෙනවද මොන ප්‍රදේශෙද වැඩියෙන් ඉන්නේ මොන ප්‍රදේශෙද අඩුවෙන් ඉන්නේ. ඉතින් සමහර වෙලාවට අර මිනිස්සෙන්ට දැන් උදාහරණයකට කාලෙත් එක්ක ගනුදෙනු කරන මිනිස්සුන්ට කාලේ ඉතුරු කරගන්න මිනිස්සුන්ට අපිට යමක් අතර කරලා දෙන්න පුළුවන් නම් ඒක ගොඩක් වෙනම ව්‍යාපාරයක් බවට පත් වෙනවා. දැන් උදාහරණයකට අපිට දැන් අද හෑන්ඩ් ෆෝන් එක නෙමෙයිනේ අපි පාවිච්චි කරන්නේ. මේකේ හලෝ කියන්නයි ෆෝන් ආන්සර් කිරිල්ලට වැඩි අපි ඒක තුල පාවිච්චි කරන්නේ අපිට මේ ෆෝන් එකේ අපි හිතමු හෙට මේ ඔයා පාවිච්චි කරන ස්මාර්ට් ෆෝන් එකේ කතා කරන්න බෑ කියලා ස්මාර්ට් ෆෝන් එක අතාරින්න බෑ. බැංකු ටික තියෙන්නේ ඕකේ. ඇප් ටික තියෙන්නේ ඕකේ. WhatsApp මැසේජ් ටික තියෙන්නේ ඕකේ. ඔයාගේ ජීවිතේම කරපු සියලු කමියුනිකේෂන් තියෙන්නේ ඕකේ. ඒ කියන්නේ ඔබට ඒක පුරුදු කරනවා. ඉස්සර පාරවල් හොයාගෙන ගියේ අර කාර්යයෙන් අහනවා මෙයාගෙන් අහනවා අර කියන ඔබ දන්නවා Google එකේ CEO එක්තරා අවස්ථාවක ප්‍රසිද්ධ කතාවක් එයාගේ නෝනා පාටියකට එන්න කියලා වැඩ ඇරලා මෙයාට වෙලාව හොයාගන්න බැරුව එතෙන්ට යනකොට පාටියත් ඉවරලා ගෙදර යනකොට නෝනත් කෑ ගහලා මෙලා එයා ඒකට විසඳුමක් කිව්වා. Google Lens එකත් ඉන් කවුද එයාගේ දන්න කෙනෙක් හරි එයා මම හිතන්නේ ඒක මං හරියටම දන්නේ නැද්ද මේ CEO ට කවුද ඇවිල්ලා එයාගේ දරුවෙක් ඇහුවා කියලා කියන්නේ මම දන්නේ නැහැ මට ඒක හරියට මතක නැහැ. නමුත් ඒකේ මෙන්න මේ ඉන්ෆර්මේෂන් එක ඇහුවා මේක දන්නේ නැති ඒක තමයි Google Lens එක නිර්මාණය. ඉතින් අපි ඒ අපිට තියෙන ඔපචුනිටි එක ඒගොල්ලන්ගේ විශාල ව්‍යාපාර නිසා ඒගොල්ලන්ට AI ක්‍රම ඔක්කොම තියෙන නිසා ප්‍රශ්නයක් නැහැ. මොකද ඒගොල්ලන්ටත් රැඳිලා ඉන්න විශාල වශයෙන් මේ වෙනස් වීම අවශ්‍යයි. දැන් Nokia සමාගම ගැන මම ගිය සැරේ කිව්වා අපි කිසි වරදක් කළේ නැහැ කාලනුරූපී වෙනස් වුන්නේ නැහැ. ව්‍යාපාරේ පටන් ගන්න එක්කෙනා මතක තියාගන්න ඕනේ. අද නෙමෙයි හෙට වෙනස් වෙන්න ඕනේ. අනිද්දාට වෙනස් වෙන්න ඕනේ. එහෙමනම් මගේ ව්‍යාපාරය දිනෙන් දින වෙනස් වෙමින් යන කාලානුරූපී වෙනස් වෙන සමාජයට සහ මං ඉන්න වටපිටාවට යන වෙනස් වෙන ව්‍යාපාරයක් මට කළ හැකිද? ඒ කළ හැකි නම් මගේ ස්ට්‍රෙන්ත් මොනවද? ඒ සඳහා මගේ අද තියෙන වීක්නසස් මොනවද මට ගන්න පුළුවන් ඔපචුනිටිස් මොනවද මට එන ත්‍රෙට්ස් මොනවද ඉතින් ඔය පිළිබඳව හරියට කරන්න නැතුව අපි කියන්න පුළුවන් අර වාසනාවට හරියන ගැන නෙමෙයි මේ කතා කරන්නේ වාසනාවට හරි ගිය කට්ටිය ඉන්නවා දැන් ක්‍රිකට් මැච් එකක් වගේ තමයි ටිප් කැච් එක කරලා කැච් එකක් අතහැරලා 100 ගහපු කට්ටියත් ඉන්නවා මම කතා කරන්නේ හරියට ක්‍රමානුකූලව පිළිවෙලට කරන්න එතකොට ඒ ආකාරයෙන් බැලුවොත් සොට් එකක් අපි නිර්මාණය කරගන්නට ඕනේ මම හිතන්නේ මේ කිය කරුණු ටික හරිම අතිශයින්ම වැදගත් වෙන්නේ ඔබට ව්‍යාපාරයක් අලුතෙන්
සතුටින් කරන්නේ බලාපොරොත්තු වෙන කෙනෙකුට විතරක් නෙමෙයි තමන්ගේ ව්‍යාපාරය දියුණුවට පත් කරගන්න කැමති කෙනෙකුටත් මේ සියල්ලක්ම තමන්ගේ ව්‍යාපාරය තුළටත් ගලපගෙන එහෙම නැත්නම් මේ පැහැදිලි කරපු විදිහට ඒ විදිහට මේ කටයුතු කිරීම කියන එක හරිම වැදගත් වෙනවා කියන එක තමයි අපේ වීකේ මහත්මයා පැහැදිලි කරමින් ඉන්නේ. ඊළඟට කතා කරන්නේ මොනවද? ඊළඟට අපි කතා කරන්න ඕනේ දැන්ට ව්‍යාපාරයක් තියෙන කෙනෙක් කියන්නකෝ. පටන් ගන්න කෙනෙකුට උනත් මේක බොහොම වැදගත්. අපි කියනවා KPI කියලා. ඔව්. නැත්තම් කියනවා KRA කියලා. දැන් මේ KPI කියන්නේ Key Performance Indicator. කී මූලික අපේ කාර්යක්ෂමතා ඉන්ඩිකේටර් කියන්නේ දැන් අපේ ශරීරය ගන්නකො. අපේ key performance indicators හොයාගන්න කොලෙස්ටරෝල් ටික හොයාගන්න ඕනේ, sugar ටික හොයාගන්න ඕනේ, අපේ pressure එක හොයාගන්න ඕනේ. ඕක ටික අපි තියෙනවනේ ටෙස්ට් කරලා. ඒ වගේ ව්‍යාපාරෙත් key performance indicators තියෙනවා. දැන් උදාහරණයකට මම ඉන්න ව්‍යාපාරය තුල මගේ performance එක මන්න indicators ටික මොනවද? දැන් මගේ බැලුවොත් sugar මනිනවා HB1C වලින්. HbA1c. ඊට පස්සේ කොලෙස්ටරෝල් මනිනවා ලිපිඩ් ප්‍රොෆයිල් එකේ. ප්‍රෙෂර් එක මනිනවා. ඔය ඔක්කොම මැනලා බලනවා ශරීරයේ මේ වෙලාවට අසන්තුලිතව සමතුලිත වෙලා හෝ රෝග පැත්තට අපි කොහෙද වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඉන්ඩිකේටර්ස් අඩු තැන් වලට ඉන්ඩිකේටර්ස් අවුල්ලා තියෙන තැන් වලට පිළිතුරු හොයන්න ඕනේ. දැන් ඒක හොයන්න තමන්ගේ ව්‍යාපාරයේ key performance indicators තමන් හොයා ගන්නවා. දැන් ගොඩක් කට්ටියට ඔය key performance indicators හොයාගන්න තේරෙන්නේ නැහැ. ඒගොල්ලෝ හිතන්නේ අවසානයේ ලාභය කීයද කියලා විතර. ඒක ඉන්ඩිකේටර් එකක් විතරයි. ඔබ හිතන්න ඔබට ලාභය ගොඩක් වැඩි වුණා කියලා එක හොඳ ඉන්ඩිකේටර් එකක් නෙමෙයි. ඔබ පාඩු වුණා කියන්නේ ඒකත් හොඳ ඉන්ඩිකේටර් එකක් නෙමෙයි. හොඳ ඉන්ඩිකේටර් එකක් වෙන්නේ අපි ලාභය ආව කියලා සතුටු වෙන එක නෙමෙයි. ඊළඟට බලන්න ඕනේ ඒකට තමයි දායකත්වයේ දුන්න සියලු සේවකයන් සතුටින් හිටියද කියලා. අද එන්න පුළුවන් හෙට එන්න පුළුවන් අර අසතුටු කෙනා හෝ දක්ෂයා තමන් තුළ ඉන්නකන් තමන්ට අපි හිතමු හොඳ සේල්ස්මන් කෙනෙක් ඉන්නවා කියලා තමන්ට පොඩි ව්‍යාපාරයක. ඒ පුද්ගලයා ගැන බලන්නේ අවසානයේ ලාච්චු බැලුවම හැන්දෑවට මාර වැඩේ අදත් ඇවිල්ලා තියෙන රුපියල් 5000ක් නියමයි මන් ලාභයි. එහෙනම් ගුඩ් නයිට් කියලා ගියා. අර මනුස්සයා පළවෙනි මාසේ බැලුවා, දෙවෙනි මාසේ බැලුවා, තුන්වෙනි මාසේ බැලුවා, හතරවෙනි මාසේ බැලුවා මට තියෙන දිනුවක් නැහැ කියලා මනුස්සයා යන ව්‍යාපාර වැටෙනවා. ඒ කියන්නේ අර දක්ෂයා හඳුනා ගැනීමත් මේක වැදගත්. කී පර්ෆෝමන්ස් ඉන්ඩිකේටර් කියන්නේ ඒ පුද්ගලයා විතරක් නෙමෙයි. ඒකේ ක්‍රියාවලිනුත් හඳුනා ගන්නවා. දැන් උදාහරණයකට මම හිතනවා දැන් මාර විදියට අපි මේ පෞගිය මාසෙත් මට ලාභයි මේ මාසෙත් මට ලාභයි ෂා ඊළඟ මාසයට ගණන් හදනවා ටක් ගන්න වහිනවා ටුන් ගාලා වැටෙනවා ගණන් හතුරක් එනවා කී පර්ෆෝමන්ස් මගේ සූර්යා ලෝකයේ එක ඉන්ඩිකේටර් එකක් ඒ ඉන්ඩිකේටර් එකෙන් තමයි මට ගොඩක් දේවල් ලැබෙන්නේ වවනවා නම් මම අර කිව්වා වගේ ගොටු කළ සූර්යා ලෝකයේ අංක එකේ ඉන්ඩිකේටර් එක සූර්යා ලෝකේ කොච්චර කාලයක් කොයි මාස තුල ලැබෙනවද කොයි මාස තුලද ලැබෙන්නේ නැත්තේ අර මාකට් හරි මේක බොයිතයි දැන් මේ ව්‍යාපාර කරනකොට නොකර ඉන්නවා කියන්නේ. නමුත් දැන් මේ විදිහට හිතුවා අපි ව්‍යාපාරයක් කරන දේ හරියට කරලා නැත්නම් ව්‍යාපාර නොකර ඉන්න. කළා වැටුණාන් පස්සේ තමන් ෆේලියර් කෙනෙක් වුණාට පස්සේ සමාජයට මුහුණ දෙන්න තියෙන මේ ප්‍රශ්න මුකුත් ඔලුවට එන්නේ නැහැ. කරනවා නම් මේ KP ඊළඟට KRS කියලා කියන්නේ key result areas තියෙනවා. සමහර තමන්ට key results area තියෙනවා. දැන් worker අපි තමන්ගේ යටතේ වැඩ කරන සේවකයෝ ඉන්නවනම් ඒක motivation එක area එකක්. දැන් උදාහරණයකට අපි හිතනවා ලාභය accountant මැනලා දුන්නට accounts එක area එකක් පමණයි. මානව සම්පත් එක ඒරියා එකක්. මාකටින් එක ඒරියා එකක්. හැබැයි ඉන්ඩිකේටරයි ඒරියාස් කියන්නේ දෙකක්. ඒක හරියට කොලෙස්ටරෝල්, sugar, pressure ඉන්ඩිකේටර්ස් උනාට ඒරියා එක ඇවිල්ලා ආහාර, වතුර, වෙලාවට කන බොන එක, තමන්ගේ දෛනික කාලසටහනට අනුව කෑම බීම නොවීමේ ඒරියා එකේ තියෙන වරදට ඉන්ඩිකේටර්ස් අවුට් වෙනවා. ඒතර KPI කියන්නේ key performance indicators, KRS කියන්නේ key result areas. ඒතර ආයතනයක key performance indicators ටික අඳුර ගන්නත් ඕනේ. key result area ටික අඳුර ගන්නත් ඕනේ. හුඟක් කට්ටිය ඔය හරි ගිය කට්ටිය අපි ඕවා කළා නෙමෙයි කලේ කිව්වේ නැති වුණාට ඒගොල්ලෝ ඒක අඳුරගෙන නොදැනුවත්ත ඒගොල්ලන්ගේ මනසෙන් හෝ ක්‍රමවේදයෙන් ඒගොල්ලෝ අඳුරගෙන දැන් කැමරාස් එකේ ඉන්ඩිකේටර් එක. හැබැයි ඒරියා එක මොකද්ද? කුස්සිය වෙලාවට හැඳි ගන්න එක, ඒකට දෙහි ටික දාන එක, ලුණු ටික හරියට දාලා හැඳි ගන්න එක තමයි ඒරියා එක. ඉන්ඩිකේටර් එක කැමරාසයි. ඊළඟ දෙවෙනි ඉන්ඩිකේටර් එක කාලා එක්කෙනෙක් හරි කැම හරි සතුටුයි. ඒගොල්ලෝ සතුටුයි යනවා. ඒතර ඉන්ඩිකේටර් එක සතුට. හැබැයි ඒරියා එක උනේ කුස්සිය හරියට හැඳි ගෑම. මට මේ බොහොම පුළුවන් තරම් මම මේ උත්සාහ සරල කරන්න මම පුදුම. දැන් මට මේක ටිකක්
තදින් කතා කරලා මේක හරි ලේසි. මම මේ සරලව කිව්වේ සරලව තේරුම් කරන් දෙන්න හැටියට උගක් කට හිතේ ඉඳන්නේ මේ හරි සරලයි මෙයා මොනවද කියලා. එහෙමනම් මම බොහොම දරුණු විදිහට මේක කියන්න. නෑ මේක මේ සරල බව කියන එක හරි වැදගත් වෙනවා. මොකද මේක හැම කෙනෙකුටම එතකොට පැහැදිලි වෙනවා වීකේ මහත්තයා. ඒතර දැන් මේකත් එක්ක එතකොට ඒ අයට යම් පහසුවක් සැලසෙනවා හැමෝටම. හැම කෙනෙකුටම දැන් මම පිටරට ගියාම මම ඉන්දුනීසියාවේ කතා කරා ටික කාලයකට ඉස්සෙල්ලා මේ රටවල කතා කළා මම මේක තදින් කතා කරනවා. හැබැයි මට ඕක කියද්දි මම මේක කිය යුතුයි මට එක්කෙනා එක ට්‍රේනර් කෙනෙක් ඇවිල්ලා කිව්වා මේ ජයවර්ධන මහත්මයා ඔයගේ ලේසියෙන් පාසුවෙන් ඔවා කියන්න එපා. අපේත් වටිනාකම තියෙන්න ඕනේ. දන්නවනේ අපේ රටේ. ඒතර මම හොඳ උත්තරයක් දුන්නා. අමරදේව මහත්තයා වගේ සින්දු කියන්න පුළුවන් අමරදේව මහත්තයාට පමණයි. වික්ටර් රත්නායක මහත්තයා පමණයි. ජෝතිපාල මහත්තයා ජෝතිපාල මහත්තයාගේ සින්දුවත් තව කෙනෙක් කියන්න පුළුවන්. කවදාවත් අර විදියට කියන්න ගන්න බෑනේ. අමරදේව මහත්තයාගේ සින්දු එයා වගේ කියන්න බෑනේ කාට. එයාට හොඳට කියන්න පුළුවන්. ඇති සමහරලා. හැබැයි එයා වගේ කියන්න බෑ. ඒ වගේ අපි වෙන්න ඕන. ඉතින් මගේ විදිය. මම මේක බොහොම සරලව තමයි වෙන කළේ. අපි අද මේ කාරණේ ටික අපි රිවිව් කරමු. තව දවසක ඊතුරු කාරණා 3ට යන්න වෙනවා. මොකද අපි CFT එකක් ගැන කතා කරන්න ඕනේ. බිස්නස් ප්ලෑන් එකක් ගැන කතා කරන්න ඕනේ. 3W ඩිසිප්ලින් එක ගැන කතා කරන්න. පළවෙනි දේ මොකක්ද අපි අද කතා කළේ සමරයිස් කළොත් අපිට විෂන් මිෂන් එක අවශ්‍යයි. විෂන් එකක් වෙන්න ඕනේ. ඒක තමන්ගේ ආසාවට නෙමෙයි. හරියට විෂන් එක කළා ඒක කරන්න ඇතුලෙන් තමන්ට ඕමනාව තියෙන්නට ඕනේ. දෙවෙනි එක තමයි තමන් හරි මාකට් රිසර්ච් එක කරන්න ඕනේ. මේ මම කරන්න යන දේ පිළිබඳව වර්තමානයේ තත්ත්වය මොකද්ද? අනාගතයේ මොන වගේ තත්ත්වයන් වලටද අපි මුහුණ දෙන්නේ කියන එක. ඊට පස්සේ වැදගත්ම දේ තමයි ෂොට් එක. අපි මොකද්ද ටෙරේසා සිංහලෙන් කිව්වේ ෂදුවත කියලා. ෂදුවත. ඒතකොට ෂදුවතක් කරන්න ඕනේ. මේ ෂදුවත එක තප්පරේ මිනිත්තු 5න් 2කින් කරන්න බෑ. හරියට ෂදුවතක් තමන් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් උකට දවස් 2-3ක් යනවා. ඉඳගෙන ලිය කල්පනා කරන්න මගේ ස්ට්‍රෙන්ග්ස් සහ වීක්නසස් මොනවද? මාකට් එකේ ඇවිල්ලා ඔක්කොම බැලුවට පස්සේ මෙයා වෙනවා. ඒක දැන් අනිත් එක මේක තැනක ඉඳලා කරන්නේ. මොකද ගන්න දැන් මේ වදයක් හදන මේ මැස්ස බලන්න. මේ වදේ හදන්නේ කොච්චර රිසර්ච් කළාද? ඒක කොච්චර ආරක්ෂා කරන කොච්චර රිසර්ච් එකක් කරනවද බලන්න. මේ නිකන් ගිහිල්ලා මේ එකක් හදන්නේ නැහැ. එහෙම නැහැ. ඒ කුරුල්ලෙක් දැනුම නැහැනේ. බුද්ධිය නැති කුරුල්ලා කූඩුව හදන්න කොච්චර රිසර්ච් එකක් කරනවද? ගේ කුරුල්ලා කොච්චර රිසර්ච් එකක් කරනවද කූඩුව කොහෙද එල්ලන්නේ කියලා. අපර බට්ටිච්ච කුරුල්ල කූඩුවටක් බට්ටිච්ච වෙනවනේ ලෝකේ වුණා. මට දෙමලිච්ච ඉන්න කූඩුව හොයන්න පුළුවන්. කපුටු වගේ ගිහලා කූඩු හදන්න බෑ. කපුටු කූඩු ඒව දානවා. ඒකනේ පරපුටු වෙලා තියෙන පණික් කට්ටියත් ඇවිල්ලා විතර දාලා කොහො කට්ටියත් බිහි වෙනවා. ඒක මම නෙගටිව් ගන්න එපා. මම මේ කියන්නේ ඒකයි. තමන් මේ රිසර්ච් කිරීම තුළ තමයි යුනික් වෙනවා. තමන්ට ආවේනික දෙයක් වෙනවා. වීකි මහත්තයා අනිත් එක දැන් මේ රිසර්ච් එකක් කරනවා කියලා මේක මේ ගෙදර පුටු උඩ වාඩි කරන්න පුළුවන් එකක් නෙවෙයි නේද? නෑ කරන්න බෑ. හැමෝටම අහුම්කම් දෙන්න ඕනේ. තමන්ට නෙගටිව් කියන කට්ටියටම තමයි අහුම්කම් දෙන්නේ. මොකද ඒකට තමන්ගේ මනස හදාගෙන ඒතර කල්පනා කරලා ඒකට මුහුණ දෙන්න ශක්තිය එනවා කියන්නේ අන්න තමන්ගේ දුර්වලතාවයන් සහ වීක්නසස් අයිඩෙන්ටිෆයි කරගෙන තර්ජන අයිඩෙන්ටිෆයි කරන්න අර ඔපචුනිටිස් මම මේක ගන්න පුළුවන් ඔපචුනිටි එක මොකක්ද කියලා. ඒතර ඒකයි මම කියන්නේ උගක් වෙලාවට ඔපචුනිටි එක තියෙන්නේ තර්ජනයේ ඇතුළේම සහ අර වීක්නස් එක ඇතුළේ තමයි තමන්ට ග්‍රැබ් කරන්න පුළුවන් ඔපචුනිටි එක. ඒක හරියට අයිඩෙන්ටිෆයි කරගන්න. ඒ වගේම තමයි අවසානයේ අපි කතා කළා KRA, KPI, අපගේ ව්‍යාපාරය තුළ key performance indicators බවට පත් කරගන්නේ මොනවද? key results area. indicators ටික හරියට පත් වෙලා දෙන කොළ පාටේ. කාර් එකේ වගේ. කාර් එක ස්ටාර්ට් කළාම indicators එකේ engine check එක පහුවෙන් පත් වෙනවා නම් ප්‍රශ්නයක්. ඒ වගේ indicators ටික ඉතින් උදේ හවස S2 අරගෙන ඒකට කැප වෙලා ඒක තමන්ගේ ජීවිතේම කරගෙන බොහොම කල්පනාවෙන් ගියේ නැත්තම් key performance indicator KRS without ගිය දාට ටික කාලයක් රැඳේ දීර්ඝ කාලීන හොඳ බිස්නස් මන්ලා බිහි වෙන්නේ නැහැ. කොච්චර අතලොස්සද ඉන්නේ? 2,30,00,000යෙන් බිස්නස් එකක් අවුරුදු 15ක් දූපු කී දෙනාද ඉන්නේ තේරෙෂ? මට කියන්නේ ඒ අවුරුදු 15ෙම දිනෙන් දින පඩියෙන් පඩිය දිනු වෙච්ච කට්ටිය හරියට බැලුවොත් කී දෙනාද ඉන්නේ කියන්නත් බෑනේ. බොහොම පොඩි ප්‍රමාණයක්. බොහොම පොඩි ප්‍රමාණයක්. ගොඩක් කට්ටිය අපිට එන්නේ පටන් අරන් එක්ක වැටිච්ච කට්ටිය එක්ක ඔහේ කරන්නම් වාලේ කරන කට්ටිය කරගන්න දෙයක් නැතුව කරන කට්ටිය සහ ව්‍යාපාරය එච්චර සාර්ථකව කරන්නේ නැති. ඒකයි මම මේ කියන්නේ. ඉතින් මේකට ඕනනම් අපි අනාගතයේ ඕනනම් අවශ්‍ය නම් කියලා දෙන්න. ඒගොල්ලෝ කැමති නම් වැඩමුළු හරි පවත්වලා හරි මොනවා හරි කරලා අපි බලමු. සමාජයේ දෙයක් කරන්න මේ පොරොන්දු නෙමෙයි. හැබැයි අපිට ඒකට උත්තේජනයක් සමාජයෙන් එනවා නම් වැඩසටහන. අපිට බලලා උදව්වක් කරන්න පුළුවන්. අපි ඊළඟ දවසේ ඊළඟ කාරණා තුනක් කතා කරමු. මම හිතන්නේ මේ ටික මේ වීකේ මහත්තයා සරල විදිහට පැහැදිලි කරාට සරලව ගන්න පුළුවන් කාරණාත් නෙවෙයි මේවා. වීකේ මහත්තයා අපිට පැහැදිලි වෙන්න ඕන නිසා තමයි මේවා සරල විදිහට පැහැදිලි කළේ. නමුත් ඇත්තටම කල්පනා කරලා බලනකොට හරි ගැඹුරුයි. හරිම ගැඹුරුයි සහ මේ ඔබේ ව්‍යාපාරයේ රඳා පැවැත්ම තියෙන්නේ මොන ඔය කියන කාරණා මත කියලා කිව්වොත් මම හිතන්නේ මම වැරදි නැහැ. හරියට හරි. ඉතින් ඒ නිසා
මේ කාරණා අපි පැහැදිලි කරන්නේම අපි කැමති නෑ ඇත්තටම ඔබේ ව්‍යාපාරය අපි දන්නවා කෙනෙක් අපේ රට තුල වීකේ මහත්තයා ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියන එක අපිට මේ ලේසිනේ අපිට පරම්පරාගත මුදල් තියෙන මිනිස්සු හරි අඩුයි එහෙම අය ඒක මම දෙනවා ව්‍යාපාරයක් පටන් ගන්න මුදල් තියෙන්න ඕනේ නැහැ කියන එක මුදල් තියෙන්නම අවශ්‍ය නැහැ ඔව් මම සලකන්නේ මුදල් තිබුණොත් ඒක අර ඔපචුනිටි එක හැබැයි මුදල් නොතිබීමත් ඔපචුන්ටියක් වෙන්න පුළුවන් තමන් ගන්න විදිහ මේ නමුතර මං කියන්න අපහසුවෙන් අපිට මේ එහෙම අපි ලොකු ආර්ථික පරිසරයක වටපිටාවක ජීවත් නොවෙන මිනිස්සු විදිහට එදා ඉඳලා අපේ ජීවිතේ සෑහෙන දුක් ගැහැට විඳගෙන එන පිරිසක් විදිහට හැමතැනින්ම අපිට විවිධ පීඩන තාඩන එක ජීවත් වෙන පිරිසක් විදිහට මේක පහසු දෙයක් නෙවෙයි ඒ නිසා ඔබේ ව්‍යාපාරේ සාර්ථක වීම තමයි අපේ අරමුණ බවට පත් වෙන්නේ ඔබේ ජීවන ශක්තිය නගා සිටුවා ගන්නට මේක රුකුලක් කරගන්න එක තමයි අපේ බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක නිසා තමයි ලක්විරු බිස් ෆ්‍රයිඩේ අපි ඔබ වෙනුවෙන් මේ විදිහට අරගෙන ඉන්නේ. මේ දේවල් ඔබට බොහොම ආදරෙන් කියලා දෙන්නේ සහ වීකේ මහත්තයා මම හිතන්නේ බොහොම ආසාවෙන් කැමැත්තෙන් මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ අපිත් එක්ක. ඒ කැමැත්ත නිසාම තමයි. ඉතින් මේ විදිහට තව කෙනෙක්ගේ ජීවිතේට යහපතක් සැලසීමේ බලාපොරොත්තු වෙන්න තමයි මේ වැඩසටහනට සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි විශ්වාස කරනවා අද දවසේදීත් මේ කතා බහ තුළ ඔබට එකතු කරගන්නට බොහෝ දෑ තිබුණා කියලා ඔබේ ව්‍යාපාරයේ දියුණුවට පත් කරගන්නට මේ දේවල් ඔබට ඉතින් අපි පැහැදිලි කරන්නේ මේවා ඇප්ලයි කරලා බලන්න ඕන. මේවා නිකන් සාමාන්‍යයෙන් අදාහලා හෙට අයින් කරන්න ඕන දේවල් නෙවෙයි. ඒ නිසා මේවා හිත තුළ තියාගෙන එහෙම නැත්නම් ලියාගෙන හරි කමක් නැහැ. මේවා ඇත්තටම ඔබේ ව්‍යාපාරය තුළටත් ඔබ උත්සාහ කරලා බලන්න ඕනේ. ඉතින් ඒක ආරණාවත් අපි අද දවසේදී සිහිපත් කරමින් තමයි ලක්විරු බිස් ෆ්‍රයිඩේ මෙලෙසින් නිමාවටපත් කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා අද දවසේදී අපිත් එක්ක සම්බන්ධ වුණේ මානව සම්පත් ව්‍යාපාර සංවර්ධන සහ කළමනාකරණය පිළිබඳ ප්‍රවීණ උපදේශක විකේ ජයවර්ධන මහතායි. යලිත් ඔබතුමාට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේම ඔබටත් පුළුවන් ඔබේ ව්‍යාපාරය පිළිබඳව අපිට කියන්න. ඔබට පුළුවන් අපිට කතා කරන්න 071 43 73 990 අපේ දුරකථන අංකය 071 43 අපිට WhatsApp පණිවිඩයක් තියන්න කියලා ඔබට බොහොම ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මේ සියලුම වැඩසටහන් ලක්විරු රේඩියෝ අපේ ඩේලි YouTube නාලිකාව හරහා ඔබට නැරඹීමේ හැකියාව ඇති වගත් බොහොම ආදරෙන් සිහිපත් කරමින් තමයි අද දවසට අපි වැඩසටහන මෙලෙසින් නිමාවටපත් කරන්න. ගිහින් එන්න මම ටිරේෂා. ආයිබෝවන්.